යාළුවනේ welcome to my YouTube channel Agri Edu Zone. හරි අද අපි මේ වීඩියෝ එකකින් කියලා දෙන්න හදන්නේ කොහොමද තමන්ගේ ගෙවත්තේ පොඩි ඉඩක පොඩි විදියට පාත්තියක් හදාගෙන ඒ පාත්තිය කොහොමද අපි ජීවාණුහරණය කරගන්නේ කියලා දෙන්න තමයි මම හදන්නේ. මම ඔයාලට පාත්තියක් හදන විදිය කියලා දෙනවා. එතකොට පාත්තිය කොහොමද ජීවාණුහරණය කරගන්නේ කියන විදිය කියලා දෙනවා. හරි වීඩියෝ එකේ ඉන්න බලමු අපි. දැන්ලත් තියෙනවා. දැන් ටිකක් මහන්සි. ඇත්තටම ඔයාට තියෙන්නේ වගේ ගෙවත්තේ පොඩි ඉඩක් නම් ඔයාට චෝටි ස්පේස් එකක් නම් තියෙනවා. ඔයාට මේ ක්‍රමයේ ඇත්තටම මේ හොඳයි. ඔයාට හරි දැන් පාත්තියන හදලා ඉවරයි. අපිට දැන් මේ පාත්තියේ උඩම දාන ලේයර් එක තියෙන්නේ. ඒකට අපි පාවිච්චි කරනවා කොම්පෝස්ට් වැලි සහ මතු පිටපස්. මේ තුනේ මික්ස් එකක් තමයි අපි පාවිච්චි කරලා මේ උඩම ලේයර් එක හදාගන්නේ. ඒකට අපි එක රේෂියකින් තමයි දාන්නේ. මේ තියෙන්නේ මං කිව්ව මික්ස් එක කොම්පෝස්ට් මතු පිටපස් සහ වැලි. හරි අපි දැන් මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඇත්තටම මේ ක්‍රමේ සාමාන්‍ය පොඩි ඉඩක් තියෙන පොඩි ගාඩන් එකක් තියෙන චූටි ඉඩක් තියෙන කෙනෙක්ට ඇත්තටම මේ ක්‍රමේ සුදුසුයි. සහ හොඳ පැල ගන්න සහ හොඳ අර ඒකාකාරී විදිහට පැල ගන්න පුළුවන් මේ ක්‍රමෙන්. අපි මේකට ගන්න පළල සාමාන්‍ය මීටරයක් විතර ගන්නවා. උස සාමාන්‍ය අපිට සෙන්ටිමීටර් 30ක් හෝ 15ක් විතර ගන්න පුළුවන්. එතකොට මේකේ දිග අපේ අවශ්‍යතාවය මත තමයි මේකේ දිග ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ කරුණ ටික තමයි මට විශේෂයෙන්ම කියන්න ඕනේ. හරි දැන් පාත්තියේ වැඩ ටික නම් ගොඩක් ඉවරයි. අපි දැන් බලමු කොහොමද පාත්තිය ජීවාණුහරණය කරගන්නේ කියලා. පාත්තිය ජීවාණුහරණය කරන්න මම පාවිච්චි කරන්නේ කැප්තාන් ඉලීරනාශකය. මේ කැප්තාන් එක අපි වතුර සමග මික්ස් කරලා තමයි දෙන්නේ. මේ ඇප්ලයි කරන්නේ. එතකොට සාමාන්‍ය අපි මේක දාන රේෂියෝ එකක් තියෙනවා. සාමාන්‍ය වතුර ලීටර් 10කට ග්‍රෑම් 10ක් වගේ තමයි මේක අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය. ඒක තමයි මේ රෙකමන්ඩඩ් රේෂියෝ එක. හරි අපි බලමු කොහොමද කරන්නේ කියලා. ඇත්තටම අපිට ගෙදර මෙෂර් කරගන්න දෙයක් නැති හින්දා මම පාවිච්චි කරනවා මෙන්න මේ වගේ පොඩි ගිනි පෙට්ටියක්. මේක මේ වගේ පොඩි අයිටම් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් මෙෂර් කරගන්න. සාමාන්‍ය මේකක් කියන්නේ ග්‍රෑම් 5ක් වගේ. ඒතකොට මේ පියනෙන් ගිනි පෙට්ටියෙන් දෙකක් දාන්න ඕනේ වතුර ලීටර් 10කට. හරි අපි දැන් බලමු කොහොමද කරගන්නේ. දාලා ඉවරලා අපි හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. අපි මෙහෙම ෆංගිසයිඩ් එකක් ඇප්ලයි කරලා පාත්තියට සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක්වත් අඩුම තියන්න ඕනේ. හරි යාළුවනේ එහෙනම් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. පාත්තියක් හරියට කොහොමද ජීවාණුහරණය කරගන්නේ කියලා ඔයාලට පොඩි හරි අවබෝධයක් ආවනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගන්න අමතක කරන්න එපා. Agri Edu Zone YouTube channel එක. එහෙනම් ජය වේවා.